අයිබෝන් හැමෝටම. ඉතින් ඔයා එකතු වෙලා ඉන්නේ ඉන්සයිඩ් නෙක්සස් එක. අද මම වීඩියෝ එකේදී කතා කරන්න යන්නේ AI වලින් සම්පූර්ණම ප්‍රසන්ටේෂන් එකක් ඩිසයින් කරගන්න විදිය. තප්පර ගානකින්. හරි. වැඩි කතාවක් නැතුව අපි වීඩියෝ එකට යමු. මුලින්ම Google එකට ගිහිල්ලා ගැමා කියලා සර්ච් කරගන්න. නැත්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් යන්න. ඊළඟට මෙන්න මේ විදිහට තමයි ඔයාලට ගියපුවම සයිට් එක බලා ගන්න පුළුවන්. මේගොල්ලන්ගේ විස්තර එතන තියෙන ෆ්‍රී ට්‍රයල් එකක් ගන්න පුළුවන්. වීඩියෝස් වොච් කරලා ලර්න් කරන්න පුළුවන්. මේකෙදි ප්‍රසන්ටේෂන් විතරක් නෙමෙයි ඩොකියුමන්ට්, සෝෂල් මීඩියා පෝස්ටිං, වෙබ්සයිට් ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. මේ විදිහට අපේ පල්ලෙහාට ගියාම මේ සයිට් එක වැඩ කරන විදිය බලා ගන්න පුළුවන්. හරි. අපි එහෙනම් ඉස්සරහට යමු. මුලින්ම මෙන්න මෙතන start for free කියන එක ක්ලික් කරන්න. එතකොට ඔයාව මෙන්න මේ විදිහට sign up page එකට යනවා. ඉතින් මෙතනින් ඔයාලට වගේ email එකක් දීලා log වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම Google වලින් log වෙන්නත් පුළුවන්. ඉතින් මම මේ වෙලාවේ password continue with Google කියන එක දෙනවා. ඉතින් මෙන්න මේ විදිහට pop up එකක් open වෙයි. මෙතනින් ඔයාගේ Google account එක select කරගන්න. හරි. ඉතින් ඊළඟට මෙතන page එක auto refresh වෙයි. එතනින් Google account එකට log වුණාට පස්සේ මෙන්න මේ විදිහට තමයි site එකට log වුණාට පස්සේ වෙන්නන්නේ. ඉතින් මගේ channel එක subscribe කරගන්න. මේ වගේ AI videos, educational videos, tech tip ඒ වගේ ගොඩක් දේවල් මේ channel එක ඇතුලේ කතා කරනවා. ඒ වගේම මේ වීඩියෝ එකට ඔයා කැමති නම් like එකක් දාන්න. යාළුවන්ට බලාගන්න share කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම ඔයාලට මොකක් හරි ගැටලුවක් තියෙනවනම් නැත්නම් ඊළඟට මේ වීඩියෝ එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවනම් ඊළඟට එන්න ඕනි වීඩියෝ එකක් මොකක් හරි ගැන ඔයාගේ idea එකක් තියෙනවනම් ඔයාලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා. හරි. මෙතනින් ඔයා personal use ද for work ද education ද කියලා තෝරන්න. ඉතින් මම මෙතන education කියන එක තෝරනවා. ඔයා educator කෙනෙක්ද student කෙනෙක්ද කියලා. student කියන එක. ඊට පස්සේ ඔයාගේ student type එක. ඉතින් මම මෙතන undergraduate කියලා දානවා. ඊළඟට මෙතන තියෙනවා ඔයා මොනවටද මේක පාවිච්චි කරනවද? මේක නිකන් සාමාන්‍ය සර්වේ එකක් වගේ තමයි යන්නේ. ඔයාලට කැමති එකක් තෝරන්න පුළුවන්. ඉතින් මෙතනින් මම not sure yet කියන එක ක්ලික් කරලා continue කරනවා. ඊළඟට අහනවා ඔයා මේ ගැමා එක ගැන කොහෙන්ද දැනගත්තේ කියලා. ඉතින් ඔයා YouTube එකකින් දැනගන්නේ. මේ වීඩියෝ එක බලනවා නම් YouTube කියන එක ක්ලික් කරන්න. එහෙම නැත්නම් ඔයාලට back වෙලා ඒ විදිහට යන්න පුළුවන්. ඊළඟට මෙතන recommended එකක් තියෙනවා. ඊළඟට paste in text, create from notes and outline no exciting content. ඒ කියන්නේ ඔයාගේ තියෙන note එකකින් මේක ඩිසයින් වෙනවාද කියලා. ඊළඟට ෆයිල් එකක් හරි නැත්නම් URL එක ගැන link එකකින් දීලා ඒකේ තියෙන විදිහට presentation එක වෙනවද කියලා. එහෙම නැත්නම් template එකක් තෝරගෙන අපිට එහෙමත් generate කරගන්න පුළුවන්. ඉතින් මම මෙතන one line prompt එකකින් generate කරන්න මෙතන මම click කරගන්නවා. හරි. ඊළඟට මෙතන presentation, web page, document, social මේ කැමති එකක් ඔයාලට ඩිසයින් කරගන්න පුළුවන්. ඉතින් මම මෙතන presentation කියන එක ක්ලික් කරලා මේ තියෙන්නේ presentation එකේ cards ගන්න. ඒ කියන්නේ slide තියෙන slide ගන්න. ඔයාලට 10ක් වෙනකන් free version එකේදී generate කරගන්න පුළුවන්. එතනින් එහාට යනකොට ඔයාලට paid version වලට යන්න වෙනවා. ඉතින් මම මෙතන 4ක් කියලා select කරන්න. ඊළඟට classic ද නැත්නම් studio mode ද කියන එක. ඒ කියන්නේ classic එකේ දෙන්නේ flexible cards with editable text, image and layout blocks. ඒ කියන්නේ අපිට ඕන විදිහට customize කරගන්න පුළුවන් විදිහට තියෙනවා. ඊළඟට studio mode එකේ දෙන්නේ
every card is a single image with embedded text. ඒ කියන්නේ image එකටම text එක embedded වෙලා තියෙන්නේ. එතකොට ඔයාලට text එක edit කරගන්න බෑ. ඉතින් මම මෙතන classic කියන එක දෙන්නම්. ඊළඟට මෙතන ඔයාලට size එක තෝරගන්න පුළුවන්. දැන් default කියන එක දෙන්න. ඔයාගේ language එක. මෙතන තාම සිංහල නම් support කරන්නේ නැහැ. ඉතින් අපි English දාලා මෙතනින් අපිට ඕනේ prompt එක දෙන්න පුළුවන්. මම කියනවා land sliding වෙච්ච එකනේ. ඉතින් අපි land sliding වෙච්ච එක ගැන presentation එක design කරලා බලමු. Describe about land sliding. ඊළඟට මෙතන generate outline කියන එක click කරන්න. තප්පර කිහිපයක් යනවා. ඉතින් මෙන්න මේ විදිහට design වෙන්න පටන් ගන්නවා. මෙතනදී customize to කියනවා text content. එක කාඩ් එකක ටෙක්ස්ට් කොච්චරක් තියෙන්න ඕනද කියලා. කියන්නේ ඩීටේල් ගොඩක් තියෙන්න ඕනද නැත්නම් මුළු page එකම ටෙක්ස්ට් වලින් පිරෙන්න ඕනද, ඩීටේල්ස් පොඩ්ඩක් එක්ක ඉමේජ් ගොඩක් තියෙන්න ඕනද, ඒ වගේ දේවල්. ඉතින් මෙතන උඩ ජෙනරේට් වෙලා තියෙනවා මේ වෙද්දී outline එකේ. කියන්නේ පළවෙනි ස්ලයිඩ් එකේ නම, ඊළඟට දෙවෙනි ස්ලයිඩ් එකේ මොනවද තියෙන්නේ, තුන්වෙනි ස්ලයිඩ් එකේ මොනවද තියෙන්නේ, හතරවෙනි ස්ලයිඩ් එකේ මොනවද තියෙන්නේ. ඉතින් ඔයාලට මෙතන හතරක් මදි වගේ නම් මෙතනින් add card දෙන්නත් පුළුවන්. හරි. ඊළඟට visuals වගේ theme එක මෙතනින් කැමති theme එකක් තෝරගන්න පුළුවන්. මෙතන view more කියලා තියෙනවා. image source එක automatic AI image generator එකෙන් පුළුවන්. stock photos තියෙනවා මේගොල්ලන්ගේ. web image AI image, එතකොට illustration, animated gif, image placeholders, නැත්නම් අපිට image add කරන්න දුව ඒ වගේ ගොඩක් දේවල් මෙතන option විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඊළඟට AI image model ගැන අපි AI වලින් generate කරනවා නම් image model එක මෙතන මේගොල්ලන්ගේ ගොඩක් image තියෙනවා. nano banana pro එකත් මේකෙම තියෙනවා. හරි. ඊළඟට මෙතන ඔයාලට පේනවා ඉතින් image art style එක, illustration, photo, 3D, line art මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. හරි. ඒකත් එක්ක මෙතන text bold වෙන්න ඕනේද, high impact, text forward වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මෙතනින් ඔයාලට කැමති දේවල් ටික වෙනස් කරගෙන generate කියන එක click කරන්න. මේක generate වෙන්න චූටි වෙලාවක් යනවා. ඒකත් එක්ක ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන පල්ලෙහා කෙළවරේ credit ගානක් වෙනවා. credit 400ක්. ඉතින් ඔයාලට මේ credit එක use කරලා තමයි මේ generate එක කරගන්න පුළුවන්. ඔයාලට ඊළඟට කරන්න පුළුවන් මේ credit එක උනාට පස්සේ account එක අලුතින් buy කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට අලුත් email එකකින් පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ option දෙකක් තියෙනවා. හරි. දැන් අපි අලුත් tab එකකට open වෙලා තියෙන්නේ. මෙතන කියනවා don't close this tab while generation is in process. ඒ කියන්නේ ඒක generate වෙද්දී tab එක close කරන්න එපා කියලා. ඉතින් අපි මේ විදිහට තියාගමු. ඊළඟට කොහොමද ඔයා මේක download කරගන්නේ? මෙතන මේ share කියන එක උඩ click කරන්න. ඊළඟට export කියන එක උඩ click කරන්න. PDF එකක් විදිහටද, PowerPoint presentation එකක් විදිහටද, Google slide එකක් විදිහටද, මේ ඕන විදිහකට ඔයාලට මේක download කරගන්න පුළුවන්. ඉතින් මම PowerPoint එකක් විදිහට download කරගන්නම් පුළුවන්. මේකෙන් තව වැඩක් පුළුවන්. ඔයාට sketch art design කරගන්න පුළුවන්. මම ඒක ඊළඟ වීඩියෝ එකකින් කතා කරන්නම්. හරි. එහෙනම් එකතු වෙලා හිටියට ගොඩක් ස්තුතියි. channel එක subscribe කරන්න. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.